Hello, I am Mallachi from Patakkadi. මේ අද කීප දෙනෙක් කට්ටිය ඉල්ලලා තිබුණා මේ හට් එකක් හදා ගන්න හැටි කියන්න කියලා. පතොක් වලට හට් එකක් හදනකොට උස සාමාන්‍ය දෙපැත්තේ උස හට් එකක 7 තමයි යවම 8ක් වුණත් හොඳයි 9 10 වුණත් කමක් නැහැ. ගොඩාක් පල්ලෙහාට වෙච්චාම රස්නේ වැඩි. එතකොට දෙපැත්තේ සාමාන්‍ය සුදුසුම උස 8 කියන්නේ අඩි 8ක්. මැදින් ඊට සාපේක්ෂව අඩි 12ක් වගේ වෙන්න පුළුවන්. මැද උස අඩි 12ක් වෙන්න පුළුවන්. ඒ 8ට සාපේක්ෂව වතුර ගලා යන විදිහට දෙපැත්තේ 7 තමයි යවම. දෙපැත්තේ අඩි 10 වුණත් කමක් නැහැ. එතකොට මේකට හදන්න ඉස්සෙල්ලා UV පොලිතින් එක ගන්න තැනකින් අහන්න ඕන UV පොලිතින් තියෙන්නේ කොයි වගේ උස පළල ප්‍රමාණයක්ද කියලා. ඒ පළල ප්‍රමාණ අනුව ඒ UV පොලිතින් එකේ පළල තියෙන එක සයිසස් තියෙනවා කම්පැනිස් වල. ඒ ගන්න පළලට අනුව තීරණය කරන්න ඕන හට් එක හදන්න. මේ පොලිතින් එකක් UV පොලිතින් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒතර ගස් වලට අර අනවශ්‍ය කිරණ එන්නේ නැහැ. ගස් මැරෙන්නේ නැහැ. අනිවාර්ය ගස් සවුත් වෙන්නේ නැහැ. UV පොලිතින් එකක් තියෙනවා. ඊට අමතරව දැන් මේ හට් එකේ නම් ඒ පොලිතින් එක ගාවීම බ්ලැක් නෙට් එකක් දාලා තියෙනවා. බ්ලැක් නෙට් එක ඇදලා ඊට උඩින් තමයි UV පොලිතින් එක ගහලා තියෙන්නේ. UV පොලිතින් එක යටින් නෑ ඉස්සල්ලාම බ්ලැක් නෙට් එක ගහලා ඊට උඩින් UV පොලිතින් එක ගහලා තියෙන්නේ. එහෙම හොඳයි. එහෙම නැත්නම් පොලිතින් එක විතරක් වහලට ගහලා ඊට යටින් බ්ලැක් නෙට් එකක් මෙහෙම හරහට දාන්නත් පුළුවන්. එහෙම කොහොමුණත් බ්ලැක් නෙට් එකක් අනිවාර්යෙන් 50-50 සයිස් මේ 150ක් ආලෝක ලැබෙන බ්ලැක් නෙට් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙම නැත්නම් මේ ගස් පිච්චෙනවා. ඊළඟට මේ අපේ හට් එකේ නම් වටේට බිත්ති වලට ආවරණය කරලා නැහැ. වෙන්ටිලේෂන් උපරිමයේ තියෙනවා. ඒතකොට මේ තැන් වලින් වහිනකොට හිරිකඩ වැහි පොද වැටෙනවා. ඒක එච්චර ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් හොඳටම හොඳයි මේ හතර පැත්තත් පොලිතින් දානවා නම්. හැබැයි හතර පැත්ත පොලිතින් වලින් නෙවෙයි අර කෘමි එන දැල ගැහුවොත් මේ කෘමි සත්තු හැමෙන්නේ නැහැ. ඒතකොට නියමෙටම තියෙනවා. ඒතකොට ගොඩක් වියදම වැඩි. හැබැයි ඉතින් මේ ඒ බ්ලැක් නෙට් වටේ බිත්ති කවර් නොකර වුණාට දැන් මේක බිත්ති කවර් කරලා නැහැ. හොඳට වෙන්ටිලේෂන් තියෙනවා. එතකොට ගස් නිරෝගීව ලස්සනට හැදෙනවා. සමහර විට ඉතින් ළඟ තියෙනවත් දැන් මේ තියෙන ඒවා සත්තු බෝ වෙන්න ලෙඩ රෝග බෝ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් ලස්සනට හදා ගන්නවා නම් මේ බිත්ති වලටත් බ්ලැක් නෙට් එක අඩුම ගානේ බ්ලැක් නෙට් එක ගැහුවා නම් මේ 50-50 බ්ලැක් නෙට් එක ගැහුවා නම් හරි. ඒතර වැඩි වියදමක් නැහැ. පොලිතින් අනිවාර්යයෙන්ම අවශ්‍ය නැහැ වටේට. එහෙම නැත්නම් අර කෘමි එන දල ගහන්නත් පුළුවන්. හැබැයි එහෙම ගොඩක් ගහලා පොඩි හට් එකක් හදලා ඇතුලේ ගොඩක් රස්නේ තිබ්බොත් එහෙම ඊට පස්සේ එක්සෝස් ෆෑන් දාන්න ඕනේ. නමුත් අපේ නම් කිසි ගැටලුවක් නැහැ. දැන් මේ පැත්තේ පිටියට පොඩි නෙට් එකක් දාලා තියෙනවා. මේ පැත්තේ නෙට් එකක් දාලා තියෙනවා. අනිත් පැත්තවල නෙට් නැහැ නිකම්ම ඕපන්. එතකොට ගස් හරිම නිරෝගීව නැචරල් විදිහට හැදෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඉතින් කෙසෝ හෝ උස ආවම 7 සාමාන්‍ය 10 දක්වා ගන්න පුළුවන් දෙපැත්ත. මැද උස ඊට සාපේක්ෂව 10 12ක් විතර වගේ ගන්න ඕනේ. වටේ අනිවාර්යයෙන්ම ගස්ස ගොඩාක් එනවා වගේ නම් හදන ගස් අනුව වටේ කවර් කිරීම තීරණය කරගන්න. දැන් මේකේ බ්ලැක් නෙට් එකක් දාලා තියෙනවා. ඒකෙන් හුඟක් වහින පළාතක නම් දිනපතා වැස්ස මෙහෙ එනවා වගේ නම් ඉතින් මෙතෙන්ද පොලිතින් එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් බිත්ති වලට පොලිතින් අවශ්‍යතාවයක් නැහැ. මම නම් කවදාවත් එහෙම ගහලා නැහැ. නමුත් ගස් ලස්සනට හැදිලා තියෙනවා. ඒක එච්චරම ගැටලුවක් නෙවෙයි. ගොඩක් වියදම් කරගන්න නැතුව හැබැයි ඉතින් ලස්සනට හදාගන්න සියලුම හොඳටම හොඳ පර්ෆෙක්ට් විදිහට හදා ගන්නවා නම් බිත්ති වලටත් ඒ බ්ලැක් පොලිතින් UV පොලිතින් එක දානවා. එතකොට ඉතින් අර කෘමි හානි හැමත් එන්නේ නැහැ මොකවත්ම නැහැ. එතකොට ඉතින් උඩින් වෙන්ටිලේෂන් තියන්න ඕනේ. ඒක නැත්නම් එක්සෝස් ෆෑන් දාන්න ඕනේ. නැත්නම් ඇතුලේ හරියට රස්නේ වැඩි. රස්නේ වැඩි වෙච්චාම ගස් හැකිලිලා වගේ ගොඩක් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ තමයි මගේ අත්දැකීම. බොහොම ස්තුතියි.